මට ඉන්න බෑ මාව අතාරින්න. ඒ අර වෑන් එකක් ළඟ කාව හරි බලෙන් අරන් යන්න හදනව නේද? ඉක්මනට යමු බලන්න. දෙයියනේ හංසනා. තිමිර බෑපන්. අරුන් හංසනාව අරගෙන යන්න හදන්නේ. අරුණෝත් දුවගෙන ගිහින් මුලින්ම ගහන්නේ හංසනාව දෙපැත්තෙන් අල්ලගෙන ඉන්න උන් දෙන්නට. අතෑරපන් කෙල්ලව. දෙන්නම එකතු වෙලා තුන්දෙනාටම පෙරලගෙන ගහන්න පටන් ගත්තා. මෙතනට වෙලා කටබලියම් බලාගෙන ඉන්නතෝ ගිහින් කායකට නගිනවා. කෙල්ල බය වුණු පාර පස්සවත් නොබලා දිව්වේ කායකට. අද හංසනාට හොඳටම බැනුම් අහන්න වෙනවා කියලා කෙල්ල දැනගෙන හිටියා. මොකුත්ම නොකිය නිහඬවම ගෙදරට ගිය අරුණෝත් හංසනාට වොෂ් දාගෙන එන්න කියලා පාඩුවේ හිටියා. අරුණෝත්ගේ බර්ත්ඩේ පාටි එක හෙටට කල් දාන්න සිද්ධ වුණා. කෑම කාලා ඉවර වෙලා හැමෝම නිදාගන්න කාමරවලට ගියා. ඒ අතරේ හංසනා කාමරයට ආවේ බයෙන් බයේ. කොල්ලා බලාගෙනම හිටියේ කෙල්ල එනකන්. ඇත්තටම තමසිගේ මොලේ තියෙන මැටි දෝයි පොඩ්ඩක්වත් මොලේ පාවිච්චි කරලා වැඩක් කරන්න හිතෙන්නේ නැද්ද? අරුන් එදගෙන යන්න ගියපු වෙලාවේ අපිට එතනට එන්න බැරි වුණා නම් තමසට මොනවා වෙලා තියෙද? පොඩ්ඩක් ඔය මොලෙන් හිතනවා. ගහන්න හිතයි කන පැලෙන්න. කිසිම වචනයක් නොකිය හංසනා බිම බලාගෙනම හිටියා. ආයෙ තමස නොදන්න මකුල් කරලා තිබ්බොත් බලා ගන්නවා. බැනලා ඉවර වෙනකන් ඉඳලා හංසනා නිදා ගන්න මෙට්ටේ බිමට දාගත්තා. නිින්ද ගියේ කීයටද කියලා නම් හංසනාට මතක නෑ. අරුණෝත්ට ඇරෙන්න කලින් තෑග්ග මේසේ උඩින් තිබ්බා. අයියෝ නෝනේ ඊයේ නම් මම හොඳටම බය වුණා. නෝනේ ලොකුවට පාරවල් දන්නේ නැති එක මට ගාණක් උනේම නෑ. වෙලාවට ඊයේ අරුණෝත් මහත්තයා ටිකක් කලින් ආවේ. අරුණෝත් මහත්තයා මට ගෙදර ඉඳනුත් පැන්නද නැද්ද? නෑ නෝනි මහත්තයා හොඳටම කලබල වුණා. වෙලාවට තිමිර මහත්තයත් ආවේ. ඊට පස්සේ තිමිර මහත්තයා එක්ක එහෙම්ම ගියා නෝනාව හොයන්න. පව්. හැබැයි මහත්තයා හොඳටම බය වුණා. මෙයා මට වෛර කරාට මගේ ගැන පුංචි කැකුමක් තියෙනවා වගේ. අරුණෝත් දකින්නේ මුලින්ම හංසනා මේසේ උඩ තියපු තෑග්ග අතට අරගෙන කවරේ ගලවලා බලද්දී මුලින්ම දැක්කේ ලස්සන අතොරලෝසුවක්. ඊට පස්සේ අරුණෝත් අහසම පාටින් ලස්සන ටී-ෂර්ට් එකක්. මෙයා දන්නේ කොහොමද මම ආසම දේවල්? අරුණෝත් ගියේ හංසනාව හොයාගෙන. උඹ කියපු කතාවට අනුව නම් අරුණෝත් හැබැයි දැන් යන්නේ වෙනස්ම කතාවක්. මොනවදම කියවන්නේ? කසාද බැන්දේ පලිගන්න වුණාට දැන් යන්න හදන්නේ වෙනම එකක්. අනේ මේ කටවහන් හිටපන්. දැන් උඹ යන්නේ හංසනාව හොයාගෙනනේ. නොදක ඉන්න බෑ වගේ. උඹට මම කිව්වා කියලා හිතාගනි. හංසනා ගිහින් ලෑස්ති වෙන්න මෙන්න මේ ඇඳුම ඇඳගන්න. කොහෙද යන්නේ මහත්තයා? මගේ බර්ත්ඩේ එකට ඔෆිස් එකේ අය පාටි එකක් ලෑස්ති කරලා. කල්පනා කරන දෙයක් නෑ නෝනේ. ගිහින් ඔය ඇඳුම දාගෙන ඉන්නකෝ. මටත් ලස්සන බලන්න. හංසනා කවදාවත් මේ වගේ ගවුමක් ඇඳලා නෑ. ඒකේ තිබ්බේ චාම් ලස්සනක්. රෝස පාටින් පුංචි මල් වැටුණු ලස්සන දිග ගවුමක්. කෙල්ල බෝනික් එක වගේ ලස්සනයි. අද නම් නෝනව දැකලා අරුණෝත් මහත්තයා වශී වෙයි. ඒ තරම් ලස්සනයි. යන්තම් පුංචි මේකප් එකක් දාගත්තේ අරුණෝත් කැමති වෙයි කියලා හිතුණු නිසා. හංසනා ලෑස්ති වෙලා ඉවර නම් එන්න. පරක්කු වෙලා තියෙන්නේ. හංසනාව එකපාරටම දකින අරුණෝත්ට මුකුත්ම හිතාගන්න බෑ. මේ තරම් ලස්සන කෙල්ලෙක් වයි මම කසාද බැඳලා තියෙන්නේ කියලා. අදනේ හරියටම දැක්කේ. මොකෝ බං ගල් වෙලා වගේ බලාගෙන හිටිය ඇති එකගෙන ඵලයන් දෙන්න අතර කිසිම කතා බහක් ඇති වුණේ නෑ. බහින්න කෙල්ල කායකේ දොර ඇරගෙන බැහැලා අරුණෝත් එනකම් බලාගෙන හිටියා. එක පාරටම ඇවිත් හංසනාගේ අත අරුණෝත් අල්ලගත්තම කෙල්ල ගැස්සීලා ගියා. අත අල්ලගත්තේ කට්ටියට පේන්න. ඒ නිසා වැඩි උඩ යන්න එපා. අනේ එහෙම එකක් නෑ මහත්තයා. තව දෙයක් මට මහත්තයා කියන්න ඕන නෑ අරුණෝත් කියන්න. නැත්තම් අනිත් අය මොනවා හරි හිතයි. අන්න බර්ත්ඩේ කුමාරය එනවා. අරුණෝත් ඔයාගේ වයිෆ් නම් ගොඩක් ලස්සනයි. ඔන්න ළමයි ඉතින් කතාව අරගෙන ආවා. ඔයාලා හැමෝම කතාව කියවලා ඔයාලගේ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. කතාව හොඳයි නම් ඔයාලගේ අනිත් යාළුවෝ අතරේ කතාව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වෙනද වගේ මතක් කරනවා මේ වෙද්දී අපි හිතුවේවත් නැති විදිහ ආපදාවක් වෙලා තියෙන්නේ හැමෝටම. ඉතින් පුළුවන් විදියට හැමෝම අනිත් අයට උදව් කරන්න මාත් පුළුවන් විදියට උදව් කරා. ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු එයාලගේ නැති වෙච්ච ගෙවල්
නැති වෙච්ච තැන් එයාලට ආයෙත් ලබා ගන්න, එයාලා වැටුණු තැනින් නැගිටින්න එයාලට ශක්තිය ලැබෙන්න කියලා අපි හැමදාම ප්‍රාර්ථනා කරමු. ඉතින් තවත් ලස්සන කොටසකින් ආයෙත් හම්බ වෙමු. ගිහින් එන්නම්.